අයිකොනික් 2026 සම්මාන උළෙල තායිලන්තයේ බැංකොක් නුවරදී පසුගියදා පැවැත්වුණා. එහිදී වසරේ විශිෂ්ටතම වැවිලි සමාගම ලෙස පිදුම් ලැබුවේ කසාගල සමූහ ව්‍යාපාරයයි. වසරේ විශිෂ්ටතම වැවිලි සමාගම ලෙස කසාගල සමූහ ව්‍යාපාරය පසුගියදා සම්මානයට පාත්‍ර වුණා. ඒ තායිලන්තයේ පැවති අයිකොනික් අවෝඩ්ස් 2026 හිදී. ලංකාවේ හොඳම වැවිලි සමාගම ලෙස සම්මානයට පාත්‍ර වන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්. අපි බොහොමත්ම කැමැත්තෙන් මතක් කරනවා රට වෙනස් කරන්න වැවිලි කර්මාන්තකරුවන් විදිහට ඉදිරියට යන ගමන තුළ මේ බොහොම හොඳ ශක්තියක් බවට පත් වෙනවා නොඅනුමානයි කියලා අපි මතක් කරන්නට ඕනේ. එම සම්මානය රැගෙන දිවයිනට පැමිණි නියෝජිත පිරිස පිළිගනු ලැබුවේ කසාගල සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නන්දන පීරිසුයි. තාම කෙටි කාලයක් තුළ අපි වැවිලි සමාගමක් හැටියට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. හොඳම වැවිලි සමාගමට ලැබෙන්න ඕන සම්මානෙ ලැබිලා තියෙනවා. ඉතින් මේක විශාල ජයග්‍රහණයක්, කීර්තියක්. බලාපොරොත්තු වෙනවා සද්භාවයෙන් මේ වැඩේ ප්‍රමිතියට කරගෙන නිසා අපිට තව තවත් ජයග්‍රහණ ඉදිරියේදී ලැබෙයි කියලා. අපි ශ්‍රී ලංකාවෙත් මේ වෙනකොට විශාල වශයෙන් සම්මාන ගොඩක් අපිට හිමි වෙලා තියෙනවා. අපි මේ වැවිලි සමාගම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් විදියට අපි වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. අපිට හොඳ විෂන් එකක් තියෙනවා. තාම වසර දෙකකටත් අඩු කාලයක් මෙච්චර ප්‍රගතියක් ඇවිල්ලා තියෙනවා නම් වසර 20ක් වගේ කාලයක් වෙනකොට මේක ලංකාවේ දැවැන්තම සමූහ ව්‍යාපාරයේ බවට පත් වෙන්න කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා. චීනය සහ ජපානය සමග මේ වෙනකොටත් වෙළඳ කිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. ඒ වගේම තවත් රටවල් 11ක් සමග අපි වෙළඳ කිවිසුම් අත්සන් කරන්නට නියමිතව තියෙනවා. මම හිතන්නේ ඉදිරි කාලයේදී මේ සියලු වැඩ කටයුතු සාර්ථක කරගෙන අපිට දැවැන්ත ගමනක් යන්න පුළුවන් වෙයි. කසාගල සමූහ ව්‍යාපාරයේ විශාල ගමනක් යන්න මේ වෙනකොට සියලු වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා.